ඔයාට බස් එක මිස් වෙනවා. පරක්කුත් වෙලා. වෙන කරන්නම දෙයක් නැති නිසා දැන් ඔයා කේන්තියෙන් පයින් යන ගමන් ඉන්නේ. ඔය අතරේ ඔයාට පේනවා පාරේ වැටලා තියෙන රුපියල් ලක්ෂයක්. අයිතිකාරයෙක් පේන තෙක් මානික නැහැ. දැන් මේ රුපියල් ලක්ෂය ඔයාගේ. කොහොමද කේන්තිය සතුටක් වෙච්ච විදිය? හැබැයි අමතක කරන්න එපා. ඒ ලක්ෂය ඔයාට ලැබුණේ බස් එක මිස් වෙච්ච නිසා. ඔයාගේ ජීවිතේ සමහර තැන්වල මන්දගාමී වෙන්නේ ඔයා ඔයාටම උදව් කරන්න වෙලාවක් ගන්න. අපි නැවතුනහම අපේ ජීවිත ගැන ආයෙ හිතන්න ගන්නවා. සමහර විට මෙච්චර කාලෙකට අපේ ජීවිතවල අපි හිතුවේවත් නැති හොඳම වෙනස ඇති වෙන්නේ ඔන්න උතනින් වෙන්න පුළුවන්. දේවල් හිතපු විදිහට මුනේ නෑ කියලා ජීවිතේ කඩාගෙන වැටෙන්නේ නෑ. හැම අහිමි වීමක්ම හැම